ආයිබෝවන් සුබ දවසක් ඔබට මම ඔබගේ හිතවත් AIA වෙල්ස් ප්ලෑනර්වරයා රවිඳු තේමියන්. හෙට දවස වෙනුවෙන් අද දවසේ සූදානම් වෙන්න මම ඔබට උදව් කරනවා. අද අපි කතා කරමු මූල්‍ය සුරක්ෂිතතාවය ගැන. මම මෙතනදි මූල්‍ය සුරක්ෂිතතාවය කොටස් 5කට බෙදනවා. අංක 1 පවුලේ මූල්‍ය සුරක්ෂිතතාවය. අපි හිටියත් නැතත් අපෙන් පවුලට ලැබෙන ආදායම ඒ විදිහටම ලැබෙන්න අපි ජීවත් වෙලා ඉන්න කාලෙදී සැලසුම් කරන්න ඕනි. අංක 2 සෞඛ්‍ය මූල්‍ය සුරක්ෂිතතාවය. අපිට හෝ අපේ පවුලේ ආදරණීයෙකුට හදිස්සියේ හෝ රෝගාතුර වුණොත් ඒ වෙනුවෙන් වැය වෙන සෞඛ්‍ය පිරිවැය පිළිබඳව අපි සැලසුම් කරලා තියෙන්න ඕනේ. අංක 3 විශ්‍රාමය. අපි අපේ ජීවිතයේ සැදෑ සමයේදී ඒ කියන්නේ අපිට රැකියාවක් හෝ වෙනත් ආදායමක් උපයා ගන්න වැඩ කරන්න අපහසු කාලයේදී අපේ ආදරණීයන්ගේ යැපෙන්නෙකු නොවි අපේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරගන්න අපිට ඒ කාලෙදිත් ආදායමක් ලැබෙන විදිහට අපි අපේ විශ්‍රාමයේ සැලසුම් කරන්න ඕනි. අංක 4 ආයෝජන සහ ඉතිරි කිරීම. අපි මහන්සියෙන් හම්බ කරගත් මුදල්වල වටිනාකම උද්ධමනයත් එක්ක පහළ යන්න පුළුවන්. ඉතින් කාලයත් එක්ක මුදල්වල වටිනාකම ආරක්ෂා කරගන්න කෙටි කාලින සහ දිගු කාලීන ආයෝජන අපි සැලසුම් කරන්න ඕනි. අංක 5 දරුවන්ගේ අධ්‍යාපනය. අපි හිටියත් නැතත් අපේ දරුවන්ගේ අධ්‍යාපනය ඒ විදිහටම පවත්වාගෙන යන්න අපිට සැලසුමක් තියෙන්න ඕන. මොකද අධ්‍යාපනය තමයි දරුවන්ට දෙන්න තියෙන වටිනාම තෑග්ග. ඉතින් ඔබ දන්නවා මූල්‍ය සුරක්ෂිතතාවය ගැන මේ කොටස් 5ම ආවරණය වෙන විදිහට අපි අනාගතයේ සැලසුම් කරොත් බය වෙන්න දෙයක් නැහැ. ඒ වෙනුවෙන් උදව් කරන්න මම ඉන්නවා පහළ තියෙන දුරකථන අංකයට කතා කරන්න අදම. සුබ දවසක් වේවා ඔබට.